හායි මම ප්‍රසාදී මම වයිබර් යුනිවර්සිටි එකේ 3rd year undergraduate කෙනෙක්. ඉතින් මම YouTube channel එකක් පටන් ගත්තේ O level commerce අමාරුයි කියලා හිතන් ඉන්න නංගිලා මල්ලිලා වෙනුවෙන් සරල විදිහට 10 වසර සහ 11 වසර කියන සිලබස් දෙකම cover වෙන්න පළවෙනි පාඩමේ ඉඳන් සියලුම පාඩම් කරගෙන යන්න. ඉතින් මේක මගේ first video එක. බලලා හොඳයි නම් මගේ channel එක subscribe කරන්න. ටිකට මාත් එක්ක එකතු වෙලා ඉන්න කියලා ඉල්ලනවා. මුලින්ම basic concepts about business ගැන කතා කරද්දී මිනිස්සුන්ගේ අවශ්‍යතා සහ උවමනා විවිධ වුණා. එතකොට ඒකට ඒ ප්‍රශ්නෙට solution එකක් විදිහට මිනිස්සු පටන් ගත්තා එයාලට පුළුවන් නිෂ්පාදනය කරන්න පුළුවන් භාණ්ඩ හා සේවා වලින් ලොකු quantity එකක් හදන්න. එතකොට එහෙම ලොකු quantity එකකින් goods produce කරාට පස්සේ excess goods create වුණා. අතිරික්තයක් create වුණා. එතකොට මිනිස්සු කරේ ඒ අතිරික්ත භාණ්ඩ තොගය අනිත් මිනිස්සුත් එක්ක exchange කරගත්ත එක. ඒ කියන්නේ තමන්ට තියෙන භාණ්ඩ තමන්ට නැති භාණ්ඩත් එක්ක අනිත් මිනිස්සුත් එක්ක exchange කරගත්ත එක. එතකොට මේ system එකට තමයි අපි barter system කියලා කියන්නේ. ඊළඟට business objectives ගත්තාම ඕනම business එකක main objectives දෙකක් තියෙනවා. පළවෙනි එක තමයි profit earn කරන එක. ඕනම business එකක් ඉතින් පටන් ගන්නේ profit earn කරන්නනේ. එතකොට ඒ owners ලා කරපු investment එකට හරියන්න return එකක් බලාපොරොත්තු වෙන ඕන කෙනෙක්. ඒක හින්දා profit earn කරන එක තමයි පළවෙනි objective එක වෙන්නේ. දෙවෙනි objective එක තමයි customer ගේ satisfaction එක වැඩි කරන එක. බිස්නස් එකක් සවයිව් වෙන්න නම් කස්ටමර්ගේ සැටිස්ෆැක්ෂන් එක අනිවාර්යයෙන්ම තියෙන්න ඕනේ. එතකොට ඒක තමයි දෙවෙනි ඔබ්ජෙක්ටිව් එක. ඊට අමතරව සබ් ඔබ්ජෙක්ටිව්ස් තුනක් තියෙනවා. පළවෙනි එක තමයි goods and services වල quality එක වැඩි කරන එක. දෙවෙනි එක employment opportunities generate කරන එක. තුන්වෙනි එක employee welfare එක හදන එක. ඉතින් ඒ තුන තමයි සබ් ඔබ්ජෙක්ටිව්ස්. consumer needs and wants ගැන කතා කරද්දී needs කියලා කියන්නේ අපි අනිවාර්යයෙන්ම අපේ පැවැත්ම වෙනුවෙන් සපුරා ගන්න ඕනේ දේවල්. කියන්නේ requirements that must be fulfilled essentially for the existence කියන එක තමයි needs කියන්නේ. needs විදිහට අපිට ගන්න පුළුවන් food, clothing, shelter වගේ ඒවා තමයි අපිට needs විදිහට එන්නේ. ඒ වගේම education, health, security, transportation, communication වගේ ඒවා needs විදිහට තමයි එන්නේ. එතකොට needs වල characteristics ගත්තහම main characteristics 4ක් තියෙනවා. පළවෙනි එක තමයි needs කියන්නේ essential දෙයක්. අපිට අනිවාර්යයෙන්ම සපුරා ගන්න ඕනේ දෙයක් තමයි need එකක් කියලා කියන්නේ. දෙවෙනි එක need කියන එක common. හැමෝටම need පොදුවේ හැම කෙනෙක්ගෙම තියෙන දෙයක් තමයි ඒක. ඊට පස්සේ තුන්වෙනි එක තමයි cannot be created. need කියන ඒවා අපිට create කරන්න බෑ. ඒක අපේ උපතින්ම එන දෙයක් need එකක් කියන්නේ. හතරවෙනි එක being limited. need කියන ඒවා ගත්තාම පොඩ්ඩයි තියෙන්නේ. wants වගේ ගොඩක් නෑ need කියන එක. එතකොට ඒවා limited වෙනවා. ඊට පස්සේ wants කියන්නේ needs සපුරා ගන්න විවිධ විදිහවල් වලට තමයි අපි wants කියලා කියන්නේ. different ways of satisfying needs. එතකොට need වල දැන් food ගත්තොත් අපිට want එකක් විදිහට එන්නේ food ඇතුළට එන ඒවා. ඒ කියන්නේ ආහාර වර්ග. string offers, ice cream, cake වගේ එහෙම ආහාර වර්ග අපිට want විදිහට ගන්න පුළුවන්. එතකොට want වල characteristics want එකක් කියන එක essential වෙන්නේ නැහැ. ඒක අපිට තිබ්බේ නැහැ කියලා අපිට ජීවත් වෙන්න බෑ කියලා එකක් නැහැ. දෙවෙනි එක තමයි being diverse. want එකක් විවිධ වෙනවා. ඒවා ක්‍රියේට් කරන්න පුළුවන් අපිට. මිනිස්සු තමයි want ක්‍රියේට් කරන්නේ. ඊළඟ එක being complex. තුන්වෙනි එක being unlimited. ඒක ලිමිට් එකක් නැහැ. අපිට ගොඩක් දැක ගන්න හම්බ වෙනවා wants. ඊළඟට business එකක් product එකක් produce කරන එකේ nature එක අනුව categories දෙකකට බෙදෙනවා. පළවෙනි category එක තමයි commodity manufacturing business. දෙවෙනි එක service providing business.
එතකොට commodity manufacturing business එකක් කියන්නේ tangible and physically existing දේවල් produce කරන business වලට තමයි commodity manufacturing business කියලා කියන්නේ. කියන්නේ අපිට අල්ලන්න පුළුවන් physicallyම අපිට දකින්න හම්බෙන දේවල් produce කරන ඔය භාණ්ඩ produce කරන business තමයි එතකොට commodity manufacturing business එකක් කියන්නේ. එතකොට මේ business විවිධ භාණ්ඩ produce කරනවා මිනිසුන්ගේ අවශ්‍යතා fulfill කරන්න. ඒවට අපිට ගන්න පුළුවන් processed foods, automobiles, electric ovens, mobile phones වගේ ගොඩක් දේවල් ගන්න පුළුවන් භාණ්ඩ වර්ග. ඊට පස්සේ service providing business වලදී ඒ business වල produce කරන ඒවා අපිට අල්ලන්න බෑ. service එකක් තමයි provide කරන්නේ. ඒවට එනවා wholesale businesses, retail businesses, insurance institutions, banking institutions වගේ ඒවා තමයි එතකොට මේ service providing businesses වලට එන්නේ. factors of production ගත්තහම factors of production වල පළවෙනි එක තමයි land. land කියන්නේ all the natural resources available. ඒ කියන්නේ තියෙන සියලුම ස්වභාවික සම්පත් වලට අපි land කියලා කියනවා. ඒකට land එකේ surface එකේ තියෙන resources ඔක්කොම include වෙනවා. examples තමයි minerals, forest, soil. දෙවෙනි එක labor. labor කියන්නේ the mental and physical contribution in a business. ඒ කියන්නේ බිස්නස් එකක ඉන්න සේවකයෝ දෙන මෙන්ටල් සහ ෆිසිකල් කන්ට්‍රිබියුෂන් එකට කියනවා ලේබර් කියලා. එතකොට ෆිසිකල් එෆර්ට් එකක් දෙන ඉන්ඩිවිජුවල්ස්ලාට අපිට ගන්න පුළුවන් වර්කර්ස් ඉන් මයින්, සැනිටරි ලේබරර්ස්ලා වගේ අයව ගන්න පුළුවන්. එතකොට මෙන්ටල් එෆර්ට් එකක් දෙන ඉන්ඩිවිජුවල්ස්ලා විදිහට ගන්න පුළුවන් අකවුන්ටන්ට්ස්ලා, මැනේජර්ස්ලා වගේ කට්ටිය. තුන්වෙනි එක තමයි කැපිටල්. කැපිටල් කියන්නේ මනුස්සයෙක් විසින් ප්‍රොඩියුස් කරන ඕනම දෙයකට කියනවා. ඕනම දෙයක් ප්‍රොඩියුස් කළා ඒක අපේ මැනුෆැක්චරින් ප්‍රොසෙස් එකට ගන්නවා නම් ඒ සියලුම දේවල් වලට තමයි අපි කැපිටල් කියලා කියන්නේ. කැපිටල් විදිහට අපිට ගන්න පුළුවන් බිල්ඩින්, මැෂිනරි, මෝටර් වෙහිකල්, මනි වගේ දේවල්. ඊට පස්සේ entrepreneurship. entrepreneurship කියලා කියන්නේ factors of production අර උඩ කියපු තුන එකතු කරගෙන ඒක මුල ඉඳන් අග වෙනකම් මැනුෆැක්චරින් ප්‍රොසෙස් එකේ ගෙනියන එකට තමයි කියන්නේ entrepreneurship කියලා. එතකොට entrepreneur කෙනෙක් රිස්ක් එකක් ගන්නවා, innovations කරනවා සහ යාලා decisions ගන්නවා business එක සම්බන්ධව. stakeholdersලා ගත්තහම stakeholdersලා කියලා කියන්නේ different parties who are interested in the business activities. කියන්නේ business activities වලට කැමැත්තක් දක්වන විවිධ පාර්ශවවලට තමයි stakeholdersලා කියලා කියන්නේ. එයාලා එතකොට business operations වලට කැමැත්තක් දක්වනවා. එයාලා අපේ business එකේ තියෙන විවිධ objectives fulfill කරනවා. අපිට එතකොට ඒ stakeholdersලා විදිහට මුලින්ම ගන්න පුළුවන් ඕනර්ස්ලව, ඊට පස්සේ managers, customers, suppliers, competitors, financial institutions, employees, government, community, future investors වගේ කට්ටියව ගන්න පුළුවන්. එයාලා ඉතින් අපේ business එකට සම්බන්ධ වෙන කට්ටිය තමයි එතකොට stakeholdersලා කියලා කියන්නේ. ඕනම ගත්තහම ඕන කියන්නේ persons providing resources to the business. කියන්නේ business එක වෙනුවෙන් resources සපයන පුද්ගල කණ්ඩායම හෝ තනි පුද්ගලයාට තමයි ඕන කෙනෙක් කියලා කියන්නේ. එතකොට ඕන කෙනෙක් තනි පුද්ගලයෙක් වෙන්නත් පුළුවන්, මිනිස්සු කණ්ඩායමක් වෙන්නත් පුළුවන්. දෙවෙනි එක මැනේජර්ස්ලා. ඊට පස්සේ මැනේජර් කෙනෙක් කියලා කියන්නේ බිස්නස් එකේ ඔපරේෂන්ස් කරන, බිස්නස් එකේ තීරණ ගන්න ඕනර්ස්ලා දෙන තීරණ ගන්න කට්ටිය තමයි මැනේජර්ස්ලා කියන්නේ. එතකොට large scale business එකක නම් managers වර්ග ගොඩක් ඉන්න පුළුවන්. finance manager, marketing manager, operations manager වගේ managers ගොඩක් ඉන්නවා. customersලා කියන්නේ භාණ්ඩ හා සේවා අපේ business එකෙන් මිලදී ගන්න පිරිස තමයි customersලා. එයාලා එතකොට අපේ business එකෙන් බඩු ගන්නවා, එක්ක විකුණන්න හරි එයාලගේ own consumption එක වෙනුවෙන් හරි භාණ්ඩ මිලදී ගන්නවා. suppliersලා කියන්නේ අපිට raw materials, transport facilities වගේ provide කරන අය තමයි suppliersලා. competitorsලා කියන්නේ අපිත් එක්ක තරගකාරීව
අපි ප්‍රොඩියස් කරන ගුඩ් එකම ප්‍රොඩියස් කරලා විකුණන කණ්ඩායම කම්පිටිටර්ස්ලා. ෆයිනෑන්ෂියල් ඉන්ස්ටිටියුෂන්ස් කියන්නේ අපිට අවශ්‍ය කරන ලෝන්ස්, කන්සල්ටන්සි සර්විසස් වගේ ඒවා ප්‍රොවයිඩ් කරන කට්ටිය. එම්ප්ලොයීස්ලා කියන්නේ ඉන්ඩිවිජුවල්ස් performing the operations of a business. කියන්නේ අපේ බිස්නස් එකේ කටයුතු perform කරන කට්ටිය තමා එම්ප්ලොයීස්ලා කියන්නේ. ගවර්න්මන්ට් එක කියන්නේ රටක ඉකොනොමික් ග්‍රෝත් එක වෙනුවෙන් අපේ බිස්නස් එකටත් බලපෑමක් ඇති කරන කට්ටිය ගවර්න්මන්ට් එක. ඉතින් අදට පාඩම ඉවරයි. ඊළඟ දවසේ දෙවැනි පාඩමත් අරන් එනවා. එතකන් මාත් එක්කම එකතු වෙලා ඉන්න.